භාෂාව නොදන්න ගමට අපි මේ කාවාරි එක් කරගෙන ගිහිල්ලා එයාත් එක්ක ඒ කරපුවාම එයා බලන්නේ එතන හම්බෙන මුදල් ගාන දන්නවා. ඊට පස්සේ එයා කාට හරි මේ අපි සම්බන්ධතාවය කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එකතු වෙලා මේ මුදල් ටික ගසා කරනවා. මේක මේ ශිෂ්‍යෝ එකතු වෙලා කරන මේ ජාවාරම. නම මම හෙලි කරන්නේ නැහැ. ඔහුගේ ඉල්ලීම පරිදි. ඔවුන් සමහරක් කරනවා මුදල් අරගෙන මම මුදල් ලංකාවට යවන්නම් කියනවා යවන්න. රූබල් ටික ගන්නවා එයාගේ account එකට. ඒ account එකට අරගෙන ලංකාවට මුදල් change කරනවා. නමුත් ඒගොල්ලෝ change කරන්න ඒක ඒගොල්ලෝගේ අතේ තියාගන්න. ඔහු කියන විදියට අවුරුද්දක් යුද බිමේ සටන් කළත් රන් කළා තමන් හම්බ කරපු මුදල ලංකාවට එවන්න ගියපු අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් විසින්ම ගසා කාලා තියෙනවා. අපි මම හිතන ගොඩාක් කට්ටිය රැඳිලා ඉන්නවා මේ සමහරක් අය ලංකාවට ගියා. අපි මේ විදේශ ගමන් බලපත්‍රය ආයුධම් කරලා ඒව එනකන් ඉන්නවා. ඒව ලබා ගත්තට පස්සේ තමයි මුදල් ඔක්කොම ලැබෙන්නේ. ඔය කියන විදියට ඇත්තටම මේ අර ඒ ගමන්ම දෙන්නේ නැහැ. ඔය දෙනවයි කියපු දීමනාවල ගොඩක් අඩුවෙන් තමයි හම්බ වෙන්නේ. නමුත් මේ ඒ ටික වැඩේ පිළිවෙලකට වෙනවා වුණා නම් ගොඩ කාලයක්. මේ ඡායාරූපයේ මේ ඉන්න පුද්ගලයන්ගෙන් මැද දුඹුරු පාට ෂර්ට් එක තියෙන එකනා හැටියට තමයි මම හිතන්නේ. ඔහු වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපිට අවුරුද්දේ කාලය සඳහා සම්පූර්ණ වැටුපත් තාම ලැබුණේ නැහැ. දැන් සමහරක් මාසවල වැටුනේ නැහැ අපිට. ඒවා දැන් අපි ඉල්ලුම් කරලා තියෙනවා. ඒකට ඉල්ලුම් කරපුවා මෙතනින් කියන්නේ අපි ආයෙ හිටපු තැනට ඉන්න අනදෙල් නිලධාරිතුමාගෙන් අස්සම් කරන්න ඕනේ. අස්සම් කරලා ඒ ලියුම ගේන්න ඕනේ. ඒ සෑහෙන කාලයක් යන වෙනකම් බලන් ඉන්න තමයි කියන්නේ හැමදාම. දැන් ඔබ යුද්ධයේදී තුවාල ලැබුවානේ. ඔබට දැනට කකුලක් අහිමි වෙලානේ තියෙන්නේ නේද? යුක්‍රේනයත් එක්ක සටන් කරපු අවස්ථාවේ. දැන් ඊව වෙනුවෙන් වන්දි ලැබුණද? විස නැතු ඉන්නේ මේගොල්ලෝ හැංගිච්ච පිරිසක්. මේ හැංගිච්ච පිරිස කරන්නේ මේ හමුදා සොල්දාදුවන්ගේ ලංකාවට යන තියෙන මුදල් උන්ඩියල් ක්‍රමයට ඒගොල්ලෝ යවන්න අප වෙනවා. ඔබට කොපමණ මුදලක් අහිමි වුණාද? මිරගේ සොල්දාදුවන්ගේ බිරින්දාවරු එනවා ඒ මුදල් ගන්න. ඒ අයටත් ඔය ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන් කියන එක දැන් අපිට දැනලා තියෙනවා. අපිට කියලා තියෙනවා. අයිබෝන් දයාබර නරඹන්නේ ඔබ දන්නවා කාලාන්තරයක් මුළුල්ලේ දැන් අවුරුදු ගාණක් රුසියාවයි යුක්‍රේනයයි අතර තියෙන යුද ගැටුම් සහ ඒ යුද ගැටුම් වලට මැදි වුණු ශ්‍රී ලාංකිකයන් ගැන විශේෂයෙන්ම ඔවුන්ගේ අත්වෙච්ච කරදර සහ සමහරුන් මිය ගිහින් සමහරුන් තුවාල වෙලා සමහරුන්ට වන්දි ලැබිලා නැහැ සමහරුන්ට ලැබුණ වැටුප පවා වංචා කළා මේ වගේ කතන්දර දිගින් දිගට මම ඔබ වෙත ඉදිරිපත් කළා. අද මම ඔබ හමුවන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයට රුසියානු හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා යුක්‍රේනයට විරුද්ධව සටන් වැදිලා ශ්‍රී ලාංකිකයන් නිසාම කරදරයට පත්වෙච්ච තවත් ශ්‍රී ලාංකිකයෙක් සමගින් නම මම හෙලි කරන්නේ නැහැ. ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු කියන විදියට අවුරුද්දක් යුද බිමේ සටන් කළත් රන් කළා තමන් හම්බ කරපු මුදල ලංකාවට එවන්න ගියපු අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් විසින්ම ගසා කාලා තියෙනවා. ඔහුගේ සම්පූර්ණ කතාව ඉදිරිපත් කරන්න මම සූදානම් වෙන්නේ. ඔබ රුසියාවේ හමුදාවට බැඳුනේ කවදද? මම රුසියානු හමුදාවට බැඳුනේ 1994 පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසේ ඉඳන් 2024 පෙබරවාරි මාසේ නේ. ඔව් පෙබරවාරි මාසේ. ඊට පස්සේ ඒ වසරක සේවය ඉවර වුණා. ඊට පස්සේ ඉවර වෙලා අපි දැන් අපිට අවශ්‍ය දැන් අපේ ડોකියුමන්ට් හදා ගන්න ඕනේ. කියන්නේ අපිට ගන්න වන්දි මුදල් තියෙනවා. ඒ වන්දි මුදල් ගන්න ඕනේ. ඒ වන්දි මුදල් ගන්න අපි ડોකියුමන්ට් අපිට හදා ගන්න ඕනේ. ඉතින් හදා ගන්න අපිට නවතින. දැන් අපි හමුදාවෙන් ඉවත් වෙලා නැහැ. අපේ කාලේ ඉවර වුණාට පස්සේ අපි හමුදාවෙන් ඉවත් කරනවා. ඒ ඉවත් කරනකොට අපිට තියෙන ගැටලුව තමයි අපිට නවතින්න තැනක් නැහැනේ. අපි නවතින්නේ අපේ අතේ මුදල් දෙයිලා මේ කවුරු හරි අපේ වෙනුවෙන් පෙනීන නියෝජිතයෙක් මාර්ගෙන් ඒ තට්ටු නිවාසයක තමයි අපි නවතින්නේ. ඉතින් ඒ තට්ටු නිවාස වැඩි හරියක් ගන්න මේ අධ්‍යාපනය සඳහා රුසියාවට ඇවිල්ලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒ වෙනුවෙන්ම මේ කියන්නේ එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. මේ අය තමයි මේගොල්ලෝ අපේ අඳුරුම්කම එක එක්කෙනා අඳුරුම්කමට ගිහිල්ලා මේගොල්ලෝ තමයි අපි මේ තැන්වල නවත්තගන්නේ. නවත්තගෙන මේගොල්ලෝ කරන්නේ මේ ලංකාවට මුදල් යවන එක ඊට පස්සේ ලංකාවට අපි යවන එක ගුවන් ටිකට් පත් හදලා දෙන එක ඔය ආදි නොයෙකුත් මේ ආදායම් මාර්ගයක් කරගෙන තියෙන මේ සොල්දාදුවන්ගේ ජීවන රටාවත් දෙක එකතු කරගෙන ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ජීවන රටාවක් හදාගෙන මුදල් වලින් ගසා කෑම වැඩ පිළිවෙලක් යනවා. ඒ ගසා කෑම වැඩ පිළිවෙලේ එක් දෙයක් තමයි මේ මුදල් ලංකාවට යොමු කරන එක. ඒ කියන්නේ අප සතුව තියෙන මුදල් ලංකාවට දාන්න මෙහි ක්‍රමයක් නැහැනේ. අපිට බැංකුවක් මාර්ගේ යවන්න බෑ. ඒ සම්පාදක යවන්න. ඔව්. එතකොට මෙහි තියෙන අර සම්පාදක ප්‍රශ්නේ හින්දා මම හිතන්නේ ඔය ඩොලර්ස් චේන්ජ් කරන්න එහෙම බෑ. නමුත් මෙහි ඉන්න කට්ටිය කරන්නේ මේ ශිෂ්‍යයන් කියලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ආ ශිෂ්‍යයන් තමයි. නමුත් සමහරක් අය ඉන්නේ ගොඩාක්ම වීසා නැහැ. වීසා නැතු ඉන්නේ මේගොල්ලෝ හැංගිච්ච පිරිසක්. මේ හැංගිච්ච පිරිස කරන්නේ මේ හමුදා සොල්දාදුවන්ගේ
ඔය ලංකාවට යන තියෙන මුදල් උන්ඩියල් ක්‍රමයට ඒගොල්ලෝ යවන්න මේ අප වෙනවා. අප වෙලා ඒ අය මේ තියෙන මේ රූබල් එක දවසේ තියෙන කිසියම් මිලකට තියෙනවා. ඒ මිලට කතා කරලා මිලකට යම් ප්‍රමාණයක් කරනවා. යම් ප්‍රමාණයකට ඒගොල්ලෝ තියාගෙන බිස්නස් එකක් විදිහට මේක කරනවා. ඒ කරන පිරිසත් එක්ක සම්බන්ධ වෙච්ච තව පිරිසක් ඉන්නවා මේක ගසා කරන. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේම මේ සොල්දාදුවන් රවට්ටනවා. දැනට මම දන්න විදිහට සොල්දාදුවන් 10 දෙනෙකුට වැඩි රවට්ටලා තියෙනවා. ඒ මුදල් අරගෙන තියෙන සොල්දාදුවන් මොකක්ද වෙලා තියෙන්නේ? රවට්ටලා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? ඔවුන් කරන්නේ ඔවුන් සමහරක් කරනවා මුදල් අරගෙන මම මුදල් ලංකාවට යවන්නම් කියනවා යවන්න. ඒ කියන්නේ රූබල් ටික ගන්නවා එයාගේ account එකට ඒ account එකට අරගෙන ලංකාවට මුදල් change කරනවා. නමුත් ඒගොල්ලෝ change කරන්න ඒක ඒගොල්ලෝගේ අතේ තියාගන්න. ඊට පස්සේ කියනවා දැම්මා කියනවා. එහෙම නැත්නම් යවුවා කියනවා. එහෙම නැත්නම් තව දවසක් කීපයකින් දානවා කියනවා. ඊට අමතර පිරිසක් ඉන්නවා දැන් මේ ළඟදි වෙලා තියෙන සිද්ධි තමයි ඒ අයගේ සම්පූර්ණ WhatsApp number ඔක්කොම වෙනස් කරගෙන ඊට අමතරව ඒගොල්ලෝ සතුටු තියෙනවා දැන් මේ ගැටලුව හින්දා දැන් ගොඩාක් අය මුදල් දාන්න ඉස්සලා ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරනවා දැන්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ වීසා එක ඉල්ලනවා, પાස්පෝර්ට් එක ඉල්ලනවා, ඉල්ලලා ඒවත් දුන්නාම ඊට තමයි මේ දැන් මුදල් මේ කට්ටිය යොමු කරන දැන් ඒ කට්ටියට දෙන්නේ වෙන යවන්න ක්‍රමයක් නැති නිසා. එහෙම කරලත් මේගොල්ලෝ දැන් අලුත් ක්‍රමයක් පුරුදු වෙලා තියෙනවා මේ ලංකාවට මුදල් යොමු කරා කියලා ඒ මේ රිසිට් එකක් පෙන්නනවා. ඒ කියන්නේ අපි කියමුකෝ ඉන්ටර්නෙට් බැංකින් යවන ඒ ඩීටේල් එක එවනවා මෙහාට අපිට. ඒ එවලා නමුත් ඒ ඩීටේල් එක මේගොල්ලෝ මේ අතින් හදපු එකක්. එතකොට අපි ඒගොල්ලෝ මේ ඩීටේල් එක එවුවට පස්සේ අපි ඒගොල්ලෝ මුදල් දැම්මහම මේ ඒගොල්ලෝ කරන්නේ මුදල් ටික අරගෙන ඒගොල්ලොත් එක්ක කතා කරපු WhatsApp නංකේ ඒව මැසේජ් ඔක්කොම අයින් කරනවා. අයින් කරලා ඒගොල්ලෝ එහෙම නැවතිනවා. එතකොට අපිට වෙන්නේ ලංකාවට මුදල් ගිහිල්ලත් නෑ අපේ ඇතේ තියෙන මුදල් ටිකත් ඒගොල්ලෝ අරගන්නවා. ඊට පස්සේ අරගෙන මේගොල්ලෝ මේක දිගටම කරගෙන යන දෙයක්. දැන් මේ අය ඔබට හමු වෙලා නැහැ කවදාවත් නේ? මේ හමු වෙලා නෙමෙයි දුරකථන මාර්ගයෙන් තමයි. තමයි කතා කරන්නේ ඇඳුම් මාර්ගයක් පෙන්눔 කරනවා. එකක් තමයි අපි දන්න අපිත් එක්ක ඉන්න එකට ඉන්න යාළුවන්ගේ කාගේ හරි නමක් කියලා. නැත්නම් එයාගේ ෆොටෝ එකක් දානවා. එහෙමත් නැත්නම් එයාගේ ඇඳුම්කමක් අපිට පෙන්නනවා. අපිට කතා කරලා කියනවා මෙයාගේ මේ ඇඳුම්කමට තමයි කතා කරේ. අපි මෙයාගේ මුදල් දාලා තිනවා. මෙයාට මෙහෙම කරලා තිනවා. මෙයාට උදව් කරලා තිනවා. අපි මේ සම්බන්ධව වැඩ කරනවා. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. අපි ඕගොල්ලෝගේ මේ හොඳට අඳුරනවා. ඒකින්ද අපි මේ මුදල් ඉක්මනට දාලා දෙන්න. එහෙම කියලා මේ ඒගොල්ලෝ ඇඳුම්කම් මත තමයි කරන්නේ. ඒ කියන්නේ මගෙත් ඉන්න තව යාළුවෙක්ගේ නමක් මට කියනවා. ඒකට ඒ යාළුවාට කියනවා එයාගේ නම. මගේ නම. ඒකට අනික් යාළුවාට කියනවා අනික් යාළුවාගේ නම. එහෙම කියලා තමයි මේ සම්බන්ධතාවය පෙන්නලා ඒ සම්බන්ධතාවයේ උඩ තමයි මේගොල්ලෝ මේ මුදල් ගසා කෑම කරන්නේ. මේක තනිකරම කරන්නේ මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්න ශිෂ්‍යෝ ටික. මේගොල්ලෝ මේක ජාවාරමක් කරන්නේ. දැන් ඔබට කොපමණ මුදලක් අහිමි වුණාද? මට තේරෙන විදිහට ඔබටත් අහිමි වෙලානේ තියෙන්නේ. ඔව් මට මෙහි මුදලින් රූබල් 98000ක ඒ කියන්නේ රුපියල් ලක්ෂ 3ක් මුදලක් නැති වුණා. ඔව් ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක්. දැන් ඔබේ මුදල් දුන්න පුද්ගලයා දැන් කවුද ඔහු? ඔහු නෑ. ඔහු දැන් කියන්නේ WhatsApp මාර්ගයෙන් ආවා. WhatsApp මාර්ගයෙන් ආවට පස්සේ ඔහු ඉන්දිනුල් කියලා තමයි මට WhatsApp මාර්ගය නම තිබ්බේ. ඊට අමතරව ඔහුගේ WhatsApp මාර්ගයේ තිබ්බ මේ WhatsApp එකේ තිබ්බ ෆොටෝ එක තමයි මේ. ඒ කියන්නේ මේ එයාගේ මේ තිබුණ ඡායාරූපය. මේ ඡායාරූපයේ මේ ඉන්න පුද්ගලයන්ගෙන් මැද දුඹුරු පාට ෂර්ට් එක තියෙන එකනා හැටියට තමයි මම නම් හිතන්නේ ඔහු වෙන්න ඕන කියලා. නමුත් මේ කවුරු හරි මේ පිරිසෙන් මෙයාව දන්නවා. මේ කවුද කියලා ඔබ දන්නෙත් නැහැ. ඔබ කවුද කියලා අඳුරන්න බෑ. කණ්ඩායමක් එක හිටියා. කාටද සල්ලි දුන්නේ කියලා ඔබ දන්නේ. නමුත් ඔබ අඩු ගානේ දුරකථනයෙන් කතා කළාද? මැසේජ් විතරක් නෙමෙයි කතා කළා. ඒ කතා කරපු දේවල් මැසේජ් කරපු දේවල් ඔහු මම මුදල් දාලා විනාඩි කිහිපයක් ඇතුළත මේ ඔහු ඒ සියල්ල ඩිලීට් කළා. නමුත් ඒ අතර මම මේ ටික ගත්තා. ඒ අතර ඔහුගේ પાස්පෝර්ට් එකේ ඡායාරූපයකුත් තියෙනවා. මේ ඔහුගේ ඒ නම තියෙන්නේ කොටු දුරගේ ඉන්දුනිල් ඉෂාර කියලා. එතකොට මේ ලංකාවේ මෝදර ගෙවල් තියෙන්නේ. උපන්දිනේ තියෙන්නේ 2005/21 2022 කියන්නේ 2032 නා પાස්පෝර්ට් එක ඉවරනේ. මට තව මාස 5කට වීසක් තියෙනවා මාස 3කට.
ඒ වීසා තියෙන නිසා තමයි මම මේගොල්ලෝ මේ පැහැදිලිවම මේ ඉන්දුනිල්ගෙන් මේ ගැන විමසා බලනවා ඔබ කියන චෝදනාව ගැන ඉන්දුනිල් මොකක්ද කියන්න තියෙන්නේ ඔහුට කියන්න තියෙන ප්‍රතිචාරය මොකක්ද කියලා මම විමසා බලනවා මේක ඇත්තටම ලංකාවේ ඉන්න අයත් මේක මේ නරඹනවානේ මේ සාකච්ඡාව උන්ටත් ඔහු කවුද කියලා තොරතුරු හොයාගන්න පුළුවන් ඒ කියන්නේ මේක ඇත්තටම බරපතල චෝදනාවක් ලංකාවේ දැන් ඔබ ඒක නෑ මම මේක සම්පූර්ණ මේ චෝදනාවේ වගකීම මම ගන්නවා ඒක මම බය නෑ එතකොට කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ මේ පිළිබඳ අහන්න ඔබතුමාගේ නම්බරය ඇති ඔබතුමාගේ නම්බරය දීලා මට ඔබතුමාලා මට ඇමතුම් ලබා දෙන්න මම එයාට උත්තර දෙන්න මොකද මං ගාව මුදල් යවපු රිසිට් එක හිටන් මේ තියෙනවා මේ යවපු ඒවා ඉන්න මම මේ ඔක්කොම පොලිසියට බාර දීලා ඒ ලේඛන කටයුතු සියල්ල කරලා තියෙනවා දැන් මේ ඊට අමතරව මෙහි තියෙන මේ එම්බසියටත් මම මැසේජ් එකක් දාලා තියෙනවා තාම මට පිළිතුරක් ආවේ නැහැ මම එතෙන්ටත් මේ පැමිණිලි ඉදිරිපත් කරන්න යන්නේ ඒකටත් ඉදිරිපත් කරනවා මේ එතකොට ලංකාවට දැම්ම කියන මේ ඔන්ලයින් මේ රිසිට් එක. නමුත් මේකේ මුදල් ලංකාවට යවලා නැහැ. ව්‍යාජ රිසිට් නේද? බොරුවක්. ඒක බොරුවක්. ඒ බොරුවක්. ඒ කියන්නේ ඒගොල්ලෝ එඩිට් කරලා හදපු එකක් මේ. මේකේ ජාලයක් ඉන්නවා. ඒ ජාලේ ඉන්නේ මේ සමහර අය කරලා තියෙනවා මම දන්නේ මේ හමුදාව අය කරලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. ඒගොල්ලෝ ගාව තිබ්බ කාඩ්පත් මේ සමහර අයට දීලා තියෙනවා. මේ හිටපු මේ රැඳිලා හිටපු තැන් වල ආයෙට ඒ ශිෂ්‍යයන්ට දීලා ගින් තියනලු අපේ මුදල් ආපුවම ලංකාවට එවන්න කියලා. සමහරකට මේ කාඩ්පත බාර කරලා මේ කියන්නේ ඒකට යොමු කරලා ගත්තත් දන්නේත් නැහැ. ඒ කාඩ්පත් අංකෙත් තියෙනවා. මම මේ ඔක්කොම අරන් තියෙන්නේ මේ එයා වැහුවට මම ඔක්කොම අරගෙන තියෙනවා. මම මේ ඔක්කොම ඉදිරිපත් කරා පොලිසියට. බැංක් එකෙන් මේ ගත්ත රිසිට් පත මේ ඒ කියන්නේ මුදල් යොමු කරපු. මේක ලොකුම ප්‍රශ්නේ තමයි මේක මේ ශිෂ්‍යෝ කියන පිරිස අතර වීසා නැහැනේ. මේගොල්ලෝ වීසා නැති වුණත් මේ හොරකම දිගටම කරනවා. ඒක ජාලයක් ඉන්නවා. මේක දැන් හැම එකනම කියන්නේ ඒගොල්ලන්ට සල්ලි නැති වුණත් ඒගොල්ලෝ නිහඬව ඉන්නවා. මේගොල්ලෝ දන්නවා මේක මේ කවුරුත් කියන්නේ මෙහෙමයි කියලා. දැන් මේක නිහඬින් ඉන්න තව කී දෙනෙක් මේ ඉස්සරහට අහුවෙයිද දන්නේ. මේ ඔබට මේ වංචාව සිද්ධ වුණේ ඔබ මේ යුද්ධ හමුදා සේවයෙන් ඉවත් වුණාට පස්සේනේ අවුරුද්ද ඉවර වුණාට පස්සේ. දැන් මේක ඔයිට ඉස්සලා වෙලා තියෙනවා. හමුදාව ඉන්න පොත්ගලන්ටත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියලා නැහැ මේ වෙනතේ. ඊට අමතරව අසනීපලා හිටපු කට්ටියගෙනුත් සල්ලි අරන් තියෙනවා. ඒත් ඒ වෙලෙම කරලා තියෙනවා. ඒ කරන්නේ මේ එකම පිටිස ටික. මේගොල්ලෝ තමයි ඒගොල්ලෝ මේක මේ ආදායම් මාර්ගයක් වෙලා තියෙන්නේ. දැන් ඔබ යුද්ධයේදී තුවාල ලැබුවානේ. ඔබට දැනට මේ කකුලක් අහිමි වෙලානේ තියෙන්නේ නේද? යුක්‍රේනයත් එක්ක සටන් කරපු අවස්ථාවේ. දැන් ඊව වෙනුවෙන් වන්දි ලැබුණද? නෑ ඒ වන්දි මුදල් ලබා ගන්න තමයි මේ කට්ටිය රැඳිලා ඉන්නේ ගොඩක් කට්ටිය. ඒ වන්දි මුදල් ගන්න ඕනේ ඉඳලා රැඳිලා ඉන්නවා. ඒ රැඳිලා ඉන්න තැන් වලින් තමයි මේක මේගොල්ලෝ දන්නවා. ඒතකොට අපිට මේක ලැබුණා මේවා ලැබුණා කියලා දන්නා. ඒ දැනගත්ත ගමන් තමයි ওই වටේ කවුරු හරි දුරකථන ඇමතුමට එන්නේ. ඒගොල්ලන්ව ටාගට් කරලා කෙලින්ම මේ ඊට පස්සේ කවුරු හරි කෙනෙක් කෝල් එකක් දීලා දැන් ඔබේ අංකය ඔබේ ටෙලිෆෝන් නම්බර් එක දැනගත්තේ කොහොමද කියලා දැනගන්න විදියක් නැහැ නේ. නෑ ඒක තමයි එයා කියන්නේ මගේ යාළුවෙක් තමයි දුන්නා කියලා. මගේ යාළුවෙක්ගේ නමක් කියනවා මට මේ දුරකථන අංකය මට දුන්නා. ඒ කියන්නේ අපි යාළුවන්ව අඳුරන කෙනෙක් වෙන්න ඕනේ මේක මෙහෙවන්න. අපිව අඳුරනවා. නැත්නම් අපේ ඡායාරූපය වන්න අපේ දුරකථන අංකය යවන්න බෑනේ කාටවත්. අපි දෙන්නෙත් නෑ. ඒ යාළුවගෙන් මම බැලුවාට පස්සේ නෑ මම කවදාවත් දෙන්නේ නෑ කියලා. දුන්නේ නැහැ කියලා. ඒ යාළුවාට මේ විදිහටම කියලා තියෙනවා. ඒ හැමතැනටම මේ විදිහ ගිහින් තියෙනවා මේක. දැන් ඔබට වැටුප ලැබුණද අවුරුද්දක් සේවය කළ කාලේ? ඔව් ඒ වැටුප් ලැබුණා. ඊටම වැටුප් කියන්නේ මෙහෙමයි. එතන තියෙන ගැටලුව තමයි සමහරක් අයට දැන් අපි මෙහෙ තියෙන MOD එක. ඒ කියන්නේ මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්. ඔව් එතෙන්ද අපි යනවා. ඒ ගියාම එතනින් අපිට අඩුපාඩු හරි ගස්සලා දෙනවා. එහෙම තියෙන හැබැයි මේක ලොකු ප්‍රොසෙස් එකක්. ඒක ලොකු කාලයක් යනවා. ඒ කාලේ යනවා කියන එක මෙහෙ හිතන අපිට සෑහෙන කාලයක්. අපි මම හිතන ගොඩාක් කට්ටිය රැඳිලා ඉන්නවා. මේ සමහරක් ලංකාවට ගියා. අපි මේ විදේශ ගමන් බලපත්‍රය අයදුම් කරලා ඒවා එනකන් ඉන්නවා. ඒවා ලබා ගත්තට පස්සේ තමයි ওই මුදල් ඔක්කොම ලැබෙන්නේ. ඔය කියන විදිහට අත්‍තරම මේ අර ඒ ගමන්ම දෙන්නේ නැහැ. මේ විදේශ ගමන් බලපත්‍රය අරගෙන හමුදා ඇඳුම්පත ගත්තට පස්සේ තමයි ඔය කියන දීමන ලැබෙන්නේ. ඔය දෙනවයි කියපු දීමනවලුන් ගොඩක් අඩුවෙන් තමයි හම්බ වෙන්නේ. නමුත් මේ ඒ ටික වැඩේ පිළිවෙලකට වෙනවා වුණා නම් ගොඩ කාලයක් යනවා. සෑහෙන කාලයක් යනවා නේ. ඔව්. ඒ කාලෙන් ප්‍රයෝජන ගන්න මේ ඉන්න මේ කියන්නේ අපිට අවුරුද්දේ කාලය සඳහා සම්පූර්ණ වැටුපත් තාම ලැබුණේ නැහැ. නෑ මෙහෙමයි. ඒ ලැබුණා කියන්නේ සමහරක් මාසවල වැටුනේ නැහැ අපිට. ඒවා දැන් අපි ඉල්ලුම් කරලා තියෙනවා. ඒකට ඉල්ලුම් කරපුවා මෙතනින් කියන්නේ අපි ආයෙ හිටපු තැනට ඉන්න අනදෙල් නිලධාරිතුමාගෙන් අස්සම් කරන්න ඕනේ.
අස්සම් කරලා ඒ ලියුම ගේන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒකට අපි මෙහෙන් ලියුමක් යවනවා. ඒක වෙනකොට ඒ සෑහෙන කාලයක් යන වෙනකම් බලන් ඉන්න තමයි කියන්නේ හැමදාම. එතකොට ඒ දවස්වල කොහොමද ලංකාවට සල්ලි යව්වේ? දැන් මේ පුද්ගලයාට දැන් ඉන්දුනිල්ට මේක ආහුණානේ ඉන්දුනිල් දැන් ඔව් මම අපේ ඊට රූබල් ඉස්සෙල්ලා නම්බර යවුවා දැන් මෙහෙ ඉන්නවා. මෙහෙ ඉන්නවා. ඒ වෙනුවෙන් හොඳට කරන සේවය කරන කීප දෙනෙක් ඉන්නවා. එයාගේ නම කියන්න බෑ. එයා ඒ කියන්නේ මේ ඒ මුදල් යවන එක හරි පිළිවෙලට යවනවා. නමුත් මට මේ අර හදිස්සියේ මේ කරපු දේ තමයි මේක මේ අතරින් පතර ඉන්න ටිකක් තමයි ඔය වැඩි කරන්නේ. නැත්නම් මේ මුදල් යවන කීප දෙනෙක් ඉන්නවා හරි විදිහටම කරන. ඔබ කිව්වා ඔබත් එක්ක ඉන්න තව 10 දෙනෙකුට විතර වගේ මේ වගේ වංචා සිද්ධ වෙලයි කියලා. ඒත් ඔව් ඉන්දුනිල්ද? වෙලා තියෙනවා. මෙහෙමයි එක තැනකදී තියෙනවා ඉන්දුනුල් කියලා. සමහර තැන්වල වෙන නම් වලින් පෙන්눔 කරනවා. එහෙම තියෙනවා. එක එක නම් වලින් තියෙනවා. මම හිතන්නේ මේ එකම කට්ටියනේ මේක කරන්නේ. මේක කරන්නේ ඉතින් ඒ වෙලාවට මේ මම දැන් පරීක්ෂා කරගෙන යනකොට දැන් ටික ටික මට තොරතුරු ගොඩක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන තොරතුරු මෙතනදි කියන්න බෑ. ඉතින් මේක මට අර ඉස්සරහට අවාසි වෙන හින්දා ඒකින්ද මේක යම් පිරිසක් ඉන්නවා. ඒ පිරිස අපි අඳුරන අය තමයි කරන්නේ මේ වැඩේ. මේක දැන් මම හිතන්නේ දැනට මේ ඉස්සරහට එනවා මේ ඔය මියගිය අයගේ කාන්තාව මෙහෙට. මෙහේ අපි දැනටත් ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ. ඒකල අපි ගිය මියගිය සොල්දාදුවන්ගේ මේ බිරින්දාවරු එනවා ඒ මුදල් ගන්න. ඒ අයටත් ওই ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන් කියන එක දැන් ප්‍රශ්න අපිට දැනලා තියෙනවා අපිට කියලා තියෙනවා. ඉතින් මං කියන්නේ ඒගොල්ලන්ට පරිස්සම් වෙන්න වෙනවා මේකට. මම දැන් තරමින් මේ වෙනකොට මියගිය සොල්දාදුවන්ගේ බිරින්දෑවරුන් 10 දෙනෙක් පමණ ඇවිල්ලා තියෙනවා. කිහිප දෙනෙක් ගිහිල්ලා තවත් පිරිසක් ඉන්නවා. වුන් උත්සාහ කරමින් ඉන්නවා. ඇත්තටම කියන්නේ මම දන්නේ ඒගොල්ලන්ට වන්දි ලබා ගැනීමේ ක්‍රියාදාමයේ කොයිතරම් දුරට සාර්ථක වෙලාද නැද්ද කියලා. නමුත් පැහැදිලිවම මේ කියන්නේ අනතුරක් තියෙනවා. අපේම ලංකාවේ මිනිස්සු මේ අය ඉලක්ක කරලා මේ අයට ලැබෙන තියෙන මුදලුත් කසා කෑමේ අනතුරක් තියෙනවානේ. ඒකයි ඔබ කියන්නේ. ඔව් ඇත්තෙනම තියෙනවා. ඒ තියෙන්නේ අනතුර තියෙන්නේ මේ ශිෂ්‍යයන් පිරිසකින්. මම දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපි නිහඬව හිටියනේ. මම දැන් මේ ගෙනියනකොට සමහරකට ශිෂ්‍යයන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පොලිසිය මාර්ගෙන් පොලිසිය මට කිව්වේ අපි ඒක ක්‍රියාමාර්ග ගෙනියනවා කියලා. ඒතකොට සමහරක් විට මේ ශිෂ්‍යයෝ ඔය වීසා නැතුව ඉන්න කට්ටිය එහෙමත් නැත්නම් ශිෂ්‍යයන්ට මේ ලංකාවට එන්න පුළුවන්. ඊට අමතරව වීසා එක ගන්නත් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. කරන්න දෙයක් නෑ ඒක. අපි නිහඬ වෙන්න මේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් ගසා ගන්න. එතකොට මේගොල්ලෝ අල්ලගන්නත් දැන් මං හිතන්නේ එහෙම මේකක් වැඩ ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක්. ඉතින් අපෙන් ඒකට උදව් ඉල්ලුවා මම උදව් දෙනවා ඒකට නම්. කරන්න දෙයක් නැහැ. මොකද වංචාව කියන එක කාටත් පොදුයි. ඒතකොට වංචාව කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. අපි මේ සියලු දෙනා සාරි දුක් මහන්සියෙන් හම්බ කරපු මුදල්නේ. ඒක නිසා මේ ඒකට දඬුවම් විඳින්න වෙනවා. කරන්න වැරද්ද එක්ක නැහැ. නමුත් අර ගොඩකට දඬුවම් විඳින්න වෙයි මේ යන විදියට. දැන් ඔබත් එක්ක කී දෙනෙක් ඉන්නවද? ඔබ ওই නැවතිලා ඉන්න ස්ථානයේ මොස්කව් නගරේනේ ඔබ ඉන්නේ. දැන් මත් එක්ක ඉන්නවා දැනට 10කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ යුද්ධයේ අවුරුද්දක සේවය හමාර කරලා ඉදිරි අනිත් දීමනා ටික අරගෙන ලංකාවට යන්න බලාපොරොත්තු වෙන 10ක් විතර වගේ ඉන්නවා. ඒ කියන්නේ වැඩි පිරිසක් ඉන්නේ අපේ මේ විදේශ ගමන් බලපත්‍රය ඇයදුම් කරලා තියෙනවා. ඒක හම්බුනහම ඊට පස්සේ හමුදා ඇඳුම්පත ඇයදුම් කරලා තියෙනවා. ඒක ටිකක් අරගෙන අර ලැබෙන මුදලුත් අරගෙන යන්න තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට අතර ඒ හැමෝටම ඔය ටික දුරකථන ප්‍රශ්න එනවා. එතකොට ඔබ රුසියානු පුරවැසියෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. රුසියානු පුරවැසි භාවය ලබා ගන්න. ඔව් අපිට වෙලා තියෙන්නේ මේකයි. අසනීප තත්ත්වයන් මත ඒ රුසියානු බලපත්‍රය ගන්න ඕනේ. ඒකට තමයි ඒ ගෙවීම් ටික සම්පූර්ණ වෙන්නේ. ඒක කියන්නේ මෙහෙමයි. ඕකට හේතුව තමයි එක දැන් අපේ කියන්නේ පළාතෙන් පළාතට වෙනස්. එක ක්‍රමවේදයක් කියන්නේ. ක්‍රමවේදයේ අපිට මොස්කව් වලට එකක් නම් පීටර්ස්බර්ග් වලට එකක් ඊට පස්සේ තව මේ රොස්ටෝව් වලට එකක් එහෙමම මේ වෙනස්ව තියන්නේ සිස්ටම් එක. ඒ හින්දා මේගොල්ලෝ කියන ක්‍රමයට අපිට කරන්න වෙනවා. ඒ කරන අතරේ ගන්න මුදල් වලට මේ හොරා කන්න තමයි මේ ශිෂ්‍ය පිරිස දඟලන්නේ. දැන් සටන් බිමේදී සහ ඒ වගේම තුවාල ලැබුව වෙලාවෙ එහෙම රුසියාව පැත්තෙන් ඔබට ලැබුණු සැලකිලි ගැන ඔබ සෑහීමකටපත් වෙනවද? මෙහෙමයි රෝහල් වලදී ලැබුණු සහනය ගැන මේ ප්‍රතිකාර ගැන අපි සතුටු වෙනවා. ඒ කියන්නේ ඒක මානුෂිකයන් ඇත්තට වටිනවා. අපිට යුද්ධ කරනකොට නම් මේ බොහෝ දුරට මේ කියන්නේ ලොකු සහයෝගයක් කාටවත් ලැබුණේ නැහැ. සමහර තැන්වල ඒක හැටි තැන් මම කියන්නේ ඒක හැම තැනම එහෙම නෙවෙයි.
තැන් වල හැටි. ඒ කියන්නේ අපිට හම්බ වෙන තැනනේ හොඳ වුණාට තව කෙනෙකුට හොඳ නැහැ. එහෙමයි වෙන්නේ. ඒ නිසා අපි හිටපු තැන් වල අපිට ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඒ ප්‍රශ්න වලින් අමතරව තමයි මේ රෝහල් වල ඉඳි ඇත්තටම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ කරන ප්‍රතිකාරය හරියට කරා, ඒ සැලකීම් හරියට කරා. දැන් අපිට දැනට ගැටලුව තියෙන්නේ මේ අපිට කරන ගෙවීම් වල තියෙන ලේඛන සම්බන්ධව තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සෑහෙන කාලයක් යනවා. ඒ සම්බන්ධව අපිට කතා කරන්න කියන්න කිසි කෙනෙක් නැහැ. ලොකුම ප්‍රශ්නේ මේ භාෂාව. භාෂාවට දන්නේ නැති නිසා අපි කවුරු හරි එක්තෙන් එක්කන් ගියා නම් එයා බලන්නේ එතනිනුත් ගණක් කරන්න. අපි එක්කයිනේ ලංකාවේ එක්කෙනෙක්නේ. එක්කේ ලංකාවේ ශිෂ්‍යයෙක් වෙන්න ඕන. ශිෂ්‍යයෙක් නේ අපි පරිවර්තකෙ ඉන්න ගෙනියන්නේ. ඒතකොට එයා කරන්නේ එතනිනුත් ගණක් හම්බ කරනවා. ඒක බලන්න. ඉතින් ඒකෙන්ද මේක ලොකු ගැටලුවක්. ඉතින් මේක එක්කෝ අපිට මම දන්නේ අපේ මේ එම්බසියට ඒකට මැදිහත් වෙන්න පුළුවන්ද බැයිද කියන එක මම දන්නේ නැහැ. තාම තානාපතිතුමාට තානාපතිතුමා මම කතා කරේ නැහැ. මම දැනට මේ මැසේජ් එකක් දාලා තියෙනවා. එතුමා කතා කරොත් මම අහනවා පුළුවන්ද කියලා. ඉතින් අපිට මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් මේ හමුදා සොල්දාදුන්ගේ මෙන්න මේ ගැටලුව විසඳ ගන්න හරි මේ යන ක්‍රමයේ වේදයට මොකක් හරි සහනයක් ගන්න තිබ්බනම් ඒකත් වටිනවා. ඔබ දන්න විදිහට තාමත් ලංකාවෙන් එනවද මේ සොල්දාදුවන්? නෑ නෑ. එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් සමහරක් අය දෙවෙනි පාර කැමැත්තෙන් බැඳිලා තියෙන කතාවක් තියෙනවා. කැමැත්තෙන්. අවුරුද්දෙන් පස්සේ. තියෙනවා. ඔව්. ලංකාවට ගිහිල්ලත් ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන කියන්නේ සුළු පිරිසක්. මම හිතන්නේ 10ක් වගේ. දැන් ඔබත් එක්ක තවත් ශ්‍රී ලාංකිකයෝ හිටියද සටම්බිමේ? ඒ අය තාමත් ජීවතුන් අතරද? ඔව් ඉන්න මයිත් එක්ක මෙහෙමයි. ඉතින් බොහෝ පිරිසක් හිටියා. බොහෝ පිරිසක් තුවාල වුණා. බොහෝ පිරිසක් ඉතින් අපිට හොයාගන්නත් බැරි වුණා. ඊට අමතරව මිය ගියා. ඉතින් ඒක සංඛ්‍යා ලේඛන හරියට කියන්න බෑ. සංඛ්‍යා ලේඛන දන්නේ නැහැ. කියන්නේ අපි ඉන්න තැන වලට විශාල ප්‍රදේශයක් නෙමේක. ඒකයි තියෙන ලොකුම ගැටලුව. අපි හිතන තරම් පුංචි යුද්ධයක් නෙවෙයි මේක. කී දෙනෙක් මැරුණාද, කී දෙනෙක් තුවාල ලැබුවාද, කී දෙනෙක් ආපහු ලංකාවට ගියාද කියලා ඇත්තටම අපි දන්නේ නැහනේ. ඇත්තටම කී දෙනෙක් ආවද කියලා දන්නෙත් නැහැ. දන්නේ කියන සංඛ්‍යා ලේඛන කාටවත් ඇත්තටම හරියටම කියන්න බෑ. ඒ කියන්නේ නිවැරදි සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කරන්න බෑ කිසිම තැනක. තාම මෙහි අයත් ඔය මේ අතුරුදහන් වුණ අය ගැන විස්තර තාම නැහැ හරියට. ඒ කියන්නේ අපේ රටේ වගේ මේ රටේ අයගෙත් ඉන්නවා. අපිට හම්බ වෙලා මගතොටේදී අතුරුදහන් වෙලා තියෙනවා. නමුත් එයාගේ ලේඛන නැහැ කිසි දෙයක්. ඉතින් ඒගොල්ලොත් අපි වගේ මෙතනදී අමාත්‍යාංශවලදී ස්ථානවලදී ඒගොල්ලොත් මේ ගැටලු වලට මුහුණ දෙනවා. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝගේ භාෂාව දන්න හින්දා ඒ ගැටලු විසඳ ගන්නවා. නමුත් අපිට තියෙන ගැටලුව තමයි භාෂාව නොදන්න කමට අපි මේ කාවාරි එක් කරගෙන ගිහිල්ලා එයාත් එක්ක ඒ කරපුවාම එයා බලන්නේ එතන හම්බෙන මුදල් ගාන දන්නවා. ඊට පස්සේ එයා කාට හරි මේ අපි සම්බන්ධතාවයේ කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එකතු වෙලා මේ මුදල් ටික ගසා කරනවා. මේක මේ ශිෂ්‍යෝ එකතු වෙලා කරන මේ ජාවාරම. මේ ජාවාරම නවත්ත ගන්න ඉතින් මොකක් හරි දෙයක් කරන්න වෙනවා. ඔබ විශ්වාස කරන පොලිසිය මේ ගැන පියවර ගනීවි කියලා පොලිසියෙන් ඔබට සාධාරණයක් ඉස්සරෙට ඔව් මට දැනුම් දෙනවත් කියලා කිව්වා. ඊට අමතරව මට ඇවිල්ලා නැවත හොයා බලන්නත් කියලා කිව්වා. මම මුදල් යොමු කර බැංකුව දෙකටම ලිපි ලබා ගත්තා. අද එකකට ගියා. ඒකෙනුත් මට කිව්වා අනිත් ලිපිය යවනවා කියලා ඒ අදාළ පොලිසියට. එහෙම වැඩපිළිවෙලක් යනවා. ඉතින් වැඩපිළිවෙල යන අතරේ මගෙන් ඉතින් අර විදියට අපි අහුවත් අපි කියනවා. මොකද නොකිය ඉන්න තරමට මේක වැඩේ ලොකු බරපතලයි. තව ඉස්සරහට වෙන්න පුළුවන්. මේක මාපියාවක් වගේ තමයි යන්නේ. ඒ වෙනුවෙන් ඉතින් මේ කරන්න ඔබතුමාට කරන්න පුළුවන් තියෙන දෙයක් කරන්න මේ කියලා තමයි මම ඉල්ලන්නේ ඇත්තට. දැන් මේ ගැන ලංකාවේ පොලිසිය පැත්තට දැනුම් දීමක් කරාද? මොකද ශ්‍රී ලාංකිකයෙක් තවම නෑ. මම හිතාන් ඉන්නේ මේක මේ පුවත්පතකට යොමු කරන්න ඕනේ කියලා. එතකොට ඒ දැනුම් දීම මොකද මේ ඡායාරූප තියෙනවනේ. ඡායාරූපත් එක්කම පළ කරන්න තමයි මගේ අදහස තියෙන්නේ. මම ඔබතුමාට මේ ඡායාරූප එවලා ඇති, ලේඛන එවලා ඇති. ඒවා පළ කරාට ගැටලුවක් නෑ. ඒක මම වගකීම් බාර ගන්නවා. ඒ වගකීම් මම බාර ගන්නවා. ඒක නිසා මේ ඔය වැඩසටහන ඉදිරිපත් කරාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මේ මොකද සත්‍යතාවය පෙන්වන්න කරන්නත් එපා. හරි අපි බලාපොරොත්තු වෙමු ඔබට සාධාරණය ඉටු වේවි කියලා. ඒ වගේම ඇත්තටම ස්තුතියි කතා කළාට. මොකද මේක ඔබට පමණක් සිදුවෙච්ච දෙයක් නෙවෙයි. ඔබ කියන විදිහට ඔබ දන්න විදිහට තව 10 දෙනෙකුටවත් ඒක ඔබ නොදන්න තවත් විශාල පිරිසකටත් මේ වගේ වංචා සිදු වෙලා ඇති. ඇත්තටම හරිම කනගාටුයි. ඔබ ඇතුළු පිරිස 100 ගාණක් හෝ දහස් ගාණක් ශ්‍රී ලාංකිකයන්
නන්නාඳුනන රටක යුද්ධයට ගියේ භාෂාවත් නොදැන යුද්ධයට ගියේ ආසාවට සෙල්ලමකට නෙමෙයි. ඒ කියන්නේ ලංකාවේ තියෙන ආර්ථික ගැටලු නිසා. ඒ ආර්ථික ගැටලු නිසා තමන්ගේ දරු පරපුර ජීවත් කරවන්න ඕන නිසා ජීවිතයත් පරදුවට තියලා යුද්ධ කරන්න ගියාට පස්සේ ඒකෙන් ඔබ ලබාගත් ඔබේ වේතනය ඔබට ලැබෙන්න තියෙන මුදලුත් අපේම මිනිස්සු කියන මිනිස්සු ලංකාවේ මිනිස්සු ගසා කරනවා නම් කොයිතරම් ඛේදවාචකයක්ද. අපි දැනට සමුගනිමු. ස්තුති කතා කරාට මම බලාපොරොත්තු වෙනවා ඔබට සාධාරණ ඉෂ්ට වේවි කියලා. ඔබ ඇතුළු හැම දිනාටම සාධාරණ ඉෂ්ට කරන්න රුසියාවේ බලධාරීනුත් පියවර ගනිවි කියලා. ස්තුතියි ඔබතුමාටත් මේ දක්වන සහයෝගයට බොහොම ස්තුතියි. අපි ඔබ වෙනුවෙන් ඕන වෙලාවක් ඉන්නවා. මේ සෙබලා එල්ල කරන චෝදනාව ගැන කොටතුරක ඉන්දුනි ලිෂාර සිය ප්‍රතිචාරය පළ කරන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබා දීමට සංදේශය සූදානම්. අපිත් එක්ක රැඳී සිටි ඔබ හැම දිනටමත් සුබ දවසක් ඔබ හැමට.